සුබ දවසක් වේවා හැමෝටම. බොහොම ස්තුතියි මගේ අලුත් channel එකට සම්බන්ධ වුණු හැමෝටම. ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයුර්වේදය ගැන, පාරම්පරික වෙදකම, ඒ වගේම අපිට රෝග ඇති වෙන්නේ කොහොමද? ඒ රෝග ඇති වෙන්න හේතු, ඒ වගේම අපිට රෝගයක් පැලඳුනාම අපි ඒකට ප්‍රතිකාර කරගන්නේ කොහොමද? ඒ වගේම අපි රෝග වළක්ව ගන්නේ කොහොමද? අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ආයුර්වේද ඖෂධයක් කියලා කියන්නේ ස්වභාව දහමේ 100%ක්ම ස්වාභාවිකව නිෂ්පාදනය කරන අතුරු ආබාධ අඩුම. එහෙම කියන්නේ අතුරු ආබාධ ඇත්තෙම නැති ස්වාභාවික පරිසරයෙන් ගන්න සංයෝග වලින් හදන ඖෂධ වලට. එතකොට අපිට ගෙදරදිත් සමහර වෙලාවට අපිට අත්බෙහෙත් හදා ගන්නවා අපි. අපිට යම් කිසි රෝග වලට ගෙදරදී අත්බෙහෙත් සරල ක්‍රම වලින් හදා ගන්න පුළුවන්. ඒ සරල වුණාට ගොඩක් වටිනවා මේ බෙහෙත් වර්ග. මම ඒ සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන්නම් ඉදිරියේදී. ඔයාලට මේ channel එක වටිනවා කියලා, වැදගත් කියලා දැනෙනවා නම් subscribe කරලා තියාගන්න, අපිත් එක්ක එකතු වෙන්න.